Hi guys! ඔයාලා හැමෝම ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. මම අද ඔයාලත් එක්ක share කරන්න යන්නේ මගේ hair styling routine එක. සාමාන්‍යයෙන් මට තියෙන්නේ curly hair එකක්. ඉතින් මම කොහොමද ඒක style කරන්නේ? මගේ daily routines මොනවාද? මේ විදිහේ ඉඳන් මේ විදිහට මම කොහොමද style කරගත්තේ කියලා තමයි මම අද ඔයාලත් එක්ක share කරන්න යන්නේ. අද මගේ off day එක. සාමාන්‍යයෙන් මම සතියකට දවස් 3-4 නාන්න වෙන්නේ. මොකද මම රැට නාන්න නැති කෙනෙක්. දවස් 3ක් වගේ නානවා. මම මොකද මගේ hair care routine එකට පළවෙනිටම කරන්න කියලා. මම hair mask ඕනම එකක් recommend කරනවා. ඔයගලන්ට ඔයගලන්ගේ hair type එකට ගැලපෙන ඕනම hair mask එකක් use කරන්න. මම use කරන hair mask එක තමයි මේ තියෙන්නේ. මේ අර Aveda Botanical Repair කියන hair mask එක. මම මේක ඕන කෙනෙක්ට recommend කරනවා. මම මේක ගත්තේ Sephora එකෙන්. හැබැයි මං හිතන්නේ මේක Amazon එකෙන් වුණත් ගන්න පුළුවන්. අනේ ලංකාවේදී කරේ ගෙදරදී බිත්තර, කෝෆි, බීට්රූට් දාලා අපිට hair mask එකක් හදාගන්න පුළුවන්. හැබැයි මේ වගේ රටවල් වල දැන් මම busy schedule එකකට වැඩ කරන නිසා අපිට ඇත්තටම හරි අමාරුයි ඒ වගේ වෙලාවක් ක්ලාස් එකට ගන්න. හැබැයි ඒක බැරි නැහැ. පුළුවන්. But I would prefer buying a good product from a good brand and then using it. හැබැයි මම කාටවත් කියන්නේ නැහැ ඕගලන් මේ ප්‍රොඩක්ට් එකම ගන්න ඕනේ කියලා. ඕගලන්ට ගන්න පුළුවන් ඕගලන්ගේ බජට් රේන්ජ් එකේ තියෙන හොඳයි කියලා හිතන hair mask එකක් use කරන්න. මම දන්න විදිහට ගොඩක් beauty side එක පැත්තෙන් දන්න අය ඒවා ගැන videos කරලා තියෙනවා ratings එක. ඔයගලන්ට මේ වීඩියෝ එකක් බලලා ඔයගලන්ට සූට් වෙන hair mask එකක් use කරන්න පුළුවන්. ඔයාලගේ කොණ්ඩේ තියෙන ගැට සේරම අයින් වෙනකන් හොඳට එක්ක පිහිර ගන්න පුළුවන් ලොකු දැති තියෙන පනාවකින්. ඊට පස්සේ අපි use කරන්න හිතන් ඉන්න hair mask එක අරගෙන මුලින්ම ගන්න ඕනේ scalp එකට. හොඳට ගාලා හොඳට මසාජ් කරන්න විනාඩි 10ක් විතර. මම ඒ යූස් කරන මාස්ක් එකම අගිස් වලටත් මම ගාලා හොඳට මසාජ් කරගන්නවා. ඊට පස්සේ නොට් එකකට ගැට ගහලා විනාඩි 10ක් 15ක් විතර ඔයාගේ කොණ්ඩේ එක හොඳට තියෙන්න දෙන්න. තිබ්බට පස්සේ ඔයාලගේ කැමති කන්ඩිෂනර් ෂැම්පූ එකක් යූස් කරන්න. මම මේ ළඟකදී ඉඳන් යූස් කරන්නේ Tresemme. ඊට පස්සේ මම තෙත පිටින්ම කොණ්ඩේ මේ වගේ ටවල් එකකින් ගැට ගහ ගන්නවා. මම කොණ්ඩේට වෙනම ටවල් එකක් තියලා තියෙනවා. මම මූණට පාවිච්චි කරන ටවල් එක නෙමෙයි මගේ කොණ්ඩේට පාවිච්චි කරන්නේ. ඒකට හේතුව තමයි මූණේ තියෙන පිම්පල්ස් නම් අඩු කරගන්න. ඔයාලට කැමති නම් ඔයගලන්ට කොණ්ඩේ පිහද ගන්න පුළුවන්. මම මේ ඩ්‍රයි ටවල් එකෙන්ම කොණ්ඩේ ඒ විදිහට ස්ක්‍රන්ච් කරගෙන මගේ ඇඟිලි යවලා අර කර්ල්ස් වල ගැට තියෙනවා නම් ඒවා අයින් කරගන්නවා. ඊට පස්සේ කොණ්ඩේ මෙහෙම ඉස්සරහට දාලා ඔයාට තව ඔයාගේ ගැට තියෙන ඒවා ඔක්කොම අයින් කරගන්න පුළුවන්. මොකද කර්ල්ස් ඩිෆයින් කරන් පස්සේ අපිට ගැට පීර ගන්න ගියොත් අපේ කර්ල්ස් බ්‍රේක් වෙනවා. ඊට පස්සේ ඔයාලට සෙක්ෂන්ස් දෙකකට කොණ්ඩේ බෙදා ගන්න. බෙදාගෙන ඔයාලගේ කැමති කර්ලින් ක්‍රීම් එකක් හරි එහෙම නැත්නම් කර්ලින් ෆෝම් එකක් හරි ඔයාලට යූස් කරන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් දැකලා තියෙනවා ඒගොල්ලන් කොණ්ඩේ සෙක්ෂන් කරලා බ්‍රෂ් එකකින් වගේ කොණ්ඩේ ස්ට්‍රෑන්ඩ් එකෙන් ස්ට්‍රෑන්ඩ් එක කර්ල් කරනවා. මට එච්චර ටයිම් එකක් නෑ ඩේලි මේ වගේ නෑවම කරන්න. මම යූස් කරන කර්ලින් ක්‍රීම් එක තමයි මේ තියෙන්නේ. මේක ඇවිල්ලා කර්ල් මූස් එකක්. මම කර්ල් ක්‍රීම් යූස් එක කරනවට වඩා මම මේකට මාර ආසයි. ඒක ඇප්ලයි කරන්න ගොඩක් ලේසියි කියලා මට හිතෙනවා. මම මේ වීඩියෝ එකේ ස්ක්‍රන්ච් කරනවා වගේ ඕගලන් ගාන ප්‍රොඩක්ට් එක අත් දෙකට අරගෙන උන්ට අත් දෙකම යූස් කරලා කොණ්ඩේ ස්ක්‍රන්ච් කරගන්න පුළුවන්. මෙහෙම කොණ්ඩේ ස්ක්‍රන්ච් කරගන්නවට අමතරව ඔයාලා ගාව hair diffuse එකක් තියෙනවා නම් ඒක යූස් කරලා වුණත් මේ ස්ක්‍රන්ච් කරන ඒ කරාම එන ඉෆෙක්ට් එකම ගන්න පුළුවන්. අන්තිම ස්ටෙප් එක තමයි uneven curls තියෙනවා නම් ඒ curls හරියට ආයෙ curl කරගන්න එක. කොණ්ඩේ ඔයාගේ ඊට පස්සේ හොඳට වේලුනහම මේ විදියට ඔයාලගේ ලස්සනට curls තියෙනවා. දවසක් විතර ගියන් පස්සේ ඔයාගේ කර්ල්ස්
ටිකක් විතර ෆ්‍රිසි වෙන්න බලනවා නම් කර්ල් රිෆයිනිං ස්ප්‍රේ එකක් අපිට යූස් කරලා ආයෙමත් ඔයාගේ කර්ල්ස් ඩිෆයින් කරගන්න පුළුවන්. මේ වීඩියෝ එක මෙච්චර වෙලා බලුවා නම් ඔයාලට ගොඩාක් ස්තුතියි. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් බයි. ඔයාලා හැමෝම සනීපෙන් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.